මට විරුදු කියන්න බෑනේ විරුදු කියන්න පුළුවන් වුණා නම් ඔය අයියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට සියලු සුමන සමන් දෙවි පිටයි කියලා කිව්වා. ඒක මට කියන්න බෑනේ විරුදු. හරිද? උදේ පාන්දර ගෙදරින් එන්නේ. හරිද? ගෙදර මිනිස්සුන්ට දකින්න නැහැ, අහලපාලයට දකින්න නැහැ, දකින්න ඕනෙම කියලා එකක් නැහැ, දකින්න නැහැ. වීඩියෝ බලනවා මෙයා. හරිද? ගොඩක් වෙලාවට මේ පන්ති වල ලෙසන්ස් බලනවා, ලෙසන් පැක් එකක ඉන්නේ. හරිද? ඔව්, එහෙම ඉන්නේ. වචන ටික ගලප ගන්න පුළුවන්. ගිය සතියේ එකත් අමතක මේ අයියට සියලු සමන් දෙවි පිටයි වගේ මතක් කරලා බලන්නකො. ඒකට කැරි ඇඩ් කළා. පොඩි එකෙක් කියනවා වගේ මේ නැන්දට සියලු සමන් දෙවි පිටයි කියලා. හරිද? ඔයාගෙන කියන්නේ. හරිද? ඔයාට කොහොමද? දරා ගන්න බැරි තරම් සතුටක් නේද දෙන්නේ? පපුවට. හරිද? පපුව ආවන්නේ ඒ සතුටට. හරිද? පපුව පැල්ලයිද සතුටට අර දුකටත් වෙනවනේ. එහෙමනේ මාර. කොහොමද අප්පා උගන්වන්නේ? හරිද? මට හොඳට මොටිවේෂනල් ඒවා බලනවා. පාඩම් බලනවා. ආයේ මොටිවේෂන් බලනවා, ප්ලෑන් අහනවා, ප්ලෑන් ක්‍රියාත්මක කරන්නේ, ප්ලෑන් එක අහලා ඉන්නවා, පාඩම් බලනවා, ආයේ පහුවදට බුදිනවා. හරිද? ප්ලෑන් ඔක්කොම බලලා මෙහෙ ඇවිල්ලා බුදිනවා, ආයේ ප්ලෑන් එක අහන් ඉන්නවා, ආයේ මොටිවේට් වෙන ඒවා බලනවා. ඒ කියන්නේ ඒ වගේ ඒවාත් එක තමයි ගත කරන්නේ සම්පූර්ණ. හරි. හරියට මතක නැත්නම් ඔයා පොත පෙරලා බලන්න රක්ෂේ ප්‍රමේයෙන් කිව්වේ මොකද්ද කියලා. මතක නම් පොත පෙරලා බලන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා මතක් කරන්න. මතකයට එන්නේ නැත්නම් පොත පෙරලා බලන්න. මොකක් ලියලා තියෙන රක්ෂේ ප්‍රමේය කියලා එක. හරි. මට විරුදු කියන්න බෑනේ විරුදු කියන්න පුළුවන් වුණා නම් ඔය අයියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට සියලු සුමන සමන් දෙවි පිටයි කියලා කිව්වා. ඒක මට කියන්න බෑනේ විරුදු. හරිද? ගිය සතියේ කොච්චර අමතකද? අනේ අම්මේ මන්. ඔයානේ වොයිස් කරන්න පුළුවන් නම් අර දැන් මට ඇහෙනව කරන්න මට කියන්න බෑනේ එහෙම. හරි. විරුදු කියන කියන්න පුළුවන් ලස්සනට කිව්ව හැකි. මේ කියන්න බැරුව ඒක කියලා වැඩක් නැහැ. හරි. වචන ටික ගලප ගන්න පුළුවන්. ගිය සතියේ එකත් අමතක මේ අයියට සියලු සමන් දෙවි පිටයි වගේ මතක් කරලා බලන්නකො. ඒකට කැරි ඇඩ් කළා. පොඩි එකෙක් කියනවා වගේ මේ නැන්දට සියලු සමන් දෙවි පිටයි කියලා. හරි. ඔයාගෙන කියන්නේ. හරි. ඇයි දෙයියනේ ගිය සතියේ ගාණක් හදන්න කියලා බැරි වෙන්න පුළුවන් අපිට. ගිය සතියේ උගන්වන මොකක් හරි එකක් කොස් ප්‍රමේය කියලා උගන්වනවා. ඊළඟ සතියේ කොස් ප්‍රමේය මතක නැහැ. හරි. උදේ පාන්දර ගෙදරින් එන්නේ. හරිද? ගෙදර මිනිස්සුන්ට දකින්න නැහැ, අහලපාලයට දකින්න නැහැ, දකින්න ඕනෙම කියලා එකක් නැහැ, දකින්න නැහැ. වීඩියෝ බලනවා මෙයා. හරිද? ගොඩක් වෙලාවට මේ පන්ති වල ලෙසන්ස් බලනවා, ලෙසන් පැක් එකක ඉන්නේ. හරි. ඔව්, එහෙම ඉන්නේ. ඊට පස්සේ මොටිවේෂනල් ඒවා බලනවා, පාඩම් බලනවා. ආයේ මොටිවේෂන් බලනවා, ප්ලෑන් අහනවා, ප්ලෑන් ක්‍රියාත්මක කරන්නේ, ප්ලෑන් එක අහලා ඉන්නවා, පාඩම් බලනවා, ආයේ පහුවදට බුදිනවා. හරි. ප්ලෑන් ඔක්කොම බලලා මෙහෙ ඇවිල්ලා බුදිනවා, ආයේ ප්ලෑන් එක අහන් ඉන්නවා, ආයේ මොටිවේට් වෙන ඒවා බලනවා. ආයේ කියන්නේ ඒ වගේ ඒවාත් එක තමයි ගත කරන්නේ සම්පූර්ණ. හරි. ගිය සතියේක මතක නැහැ. හරි. ඔය හිතන්නකෝ ඔයා මං වුණා නම් කියලා නිකන් එහෙම මවා ගන්න බෑනේ. ඒ කියන්නේ අපිට දැන් අර ආපේශ ප්‍රයෝග ගන්නත් වෙන රාමෝකින් දකින්නනේ. හරිද? ඔයාට පුළුවන්කමක් තියෙනවනේ ඔයාට මට ආදේශ වෙන්න. හරිද? ඔයා නිකන් හිතන්නකෝ මෙහෙම ඔයාගේ ගෙදර නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා ළමයි. එයාට වාර විභාගයක් කියලා තියෙන එකක්. ඒක ඔයාට කියලා දැන් සමහරවිට මේ අද්දකියන සමහරවිට මේ අද්දකියන නැතුව ඇති. එයාට මොකක් හරි එකක් කියලා දෙන්න කියලා ඔයාට ගණන් කියලා දෙන්න කියලා කියනවා. අර ඒක පොඩි කියලා දෙන සමීකරණයක් අරන් x ධන 1 සමානයි 5 කියලා දීලා අපි කියනවා මුල්ම කාලන දෙපැත්තෙන් එක එක අඩු කරනවා කියන පහුවෙ තියෙන මේ ධන එකේ හැපැත්තට යනවා මේකයි කියලා. ඉතින් ඔහොම ගණන් ටිකක් ඔහොම ගණන් 10ක් විතර හදනවා. හරි. තමයි මේ જાතිය මේක හැදුවා කියන්නකෝ. හදලා ඊළඟ සතියේ ඒ ළමයාත් එක්ක කතා කරනවා මං ගිය සතියේක මතක් ගන්න. කොහොම එකක් දෙනවා. ඔය මේක දිහා අමුතු විදිහට බලන් ඉන්නවා. හරිද? ඔයා කලින් සතියේ මේක උගල්ලා ඉඳලා ඊළඟ සතියේ ඌ මේක වගේ බලන් ඉන්නවා. ඔයාට කොහොමද? දරා ගන්න බැරි තරම් සතුටක් නේද දෙන්නේ පපුවට. හරිද? පපුව ආවන්නේ ඒ සතුටට. හරිද? පපුව පැල්ලයිද සතුටට අර දුකටත් වෙනවනේ. එහෙමනේ මාර. කොහොමද අප්පා උගන්වන්නේ? හරිද? මට ඔයාට ගාන බැරි වීමට මම මොකුත් කියන්නේ නැහැ. දැන් පක්ෂයෙන් ප්‍රමේය කියද්දි පොඩි මතකයකට එන්න එපා. පොඩි නැත්නම් චූටි විනාඩියක් අරගෙන කල්පනා කරන්න එන්න ඕන. හරි. මම බැලුවා සුළුතරයක් විදිහට මතක් කරන තමයි ප්‍රක්ෂේපණ ප්‍රයන්න කියනකොටම හරිද? ප්‍රයන්න කියන ප්‍රක්ෂේපණ ප්‍රමේය කියලා එකපාරක් කියලා දෙවෙනි පාර ප්‍රයන්න කියද්දි මෙන්න පොත පෙරලනවා. හරිද? දැන් වයස අවුරුදු කීයක් විතරද? 20ක් විතර තියෙන්නේ 19ක් 20ක් විතර රිවිෂන් පන්ති ඉන්නවා කියන්නේ පරික්ෂායේ සුළුතරයක් ඇති 19ක් 20ක් ඇතිනේ. හරිද? නේද? හරිද? ගිය සතියේ එකක් මේ සතියේ නිකන් ඍජු තියරි එකක් නේ. හරිද? තියරි එක හරහා ගිහිල්ලා මේ අර කවුද යනවා වගේ මේ කාලය කියන්නේ මානයක් කියලා කාලය හරහා ගිහිල්ලා දකින්නව නෙමෙයිනේ. ඒතර ඇඩ්වාන්ස් දේවල් නෙමෙයිනේ මේ කියන්නේ. නිකන් සරලව නමක් දීලා ප්‍රමේයක් දීලා. දැන් පයිලට්ස් ප්‍රමේය වගේ ප්‍රමේයක් කියලා. පහුව සතියට පස්සේ ඒක අහනවා. හරි. සමහරවිට මේක මං කියවන එක හරි කරදරයක්.
එයාට මතක නැති එක ඒක අවුලන්නේ. හරි. තමයි මේ කියවන එක සම්බන්ධයෙන් අපරාධ කියලා. අපරාධ කියන්නේ ගෙන්වත් වැඩක් තියෙනවා ඊළඟ සතියේදී. මේ කතා කරන එක අපරාධ කියලා හිතන එක්කෙනාට හිතලා බලන්න ගිය සතියේ උගන්වපු එක මේ සතියේ අමතක ඔයාට ඉගෙනුව කියලා වැඩක් තියෙනවා. අපි උගන්වනවා තමයි. හරිද? ඔයත් ඉගෙන ගන්නවා තමයි. අපි නිකන් අවංකව කතා කරොත් එහෙම අද අපි සමහර දේවල් වහලා කතා කරන සමහර දේවල් අවංකව කතා කරනවා. අපි පුරුද්දට පාණාතිපාතා කියනවා. තව මොන හරි කිව්වට අපි සමහරව කරන්නේ නැහැ. කියන විතරනේ වගේ දැන්. අපි අවංකව කතා කරොත් මේ කතාව ඇත්තටම අමාරුයි නේද උගන්වන්න. අපමණ ඔය කොහොමද මෙහෙමද කරන්න බලන්න. මේ මෙලෝඩියක් මතක නැති එක්කිනෙකුට අවංකව අදහස උගන්වන්න ලේසිද? අමාරුද? නිකන් ඔලුව හොල්ලන්න බෑ. ලේසිද? කොහොමද? හරිම ලේසි උගන්වන්න. හරිම ආසයි තේනවා. හරිද? කොහොමද? හරි අමාරුයි. එපා වෙනවා. අංග චලනයක්වත් දෙන්නේ නැහැ. හරිද? ඔය ඉන්නවා. හරි. හරියට. බලන්න මේ පැත්ත. හිතේ අමාරුට පොඩි වෙලාවක් ගත කරේ. හරි. දැන් බලන් ඉන්නකෝ. ඇයි දෙන්නේ අමාරු වෙන්නේ මේක. ඉතින් එහෙම මේ උගන්වන්න කියලා මම මිනිස්සුනේ. හරිද? අපි මැෂින් නෙමෙයිනේ. අපිට මේක මේ දැනෙනවනේ. මෙහෙන් කියනකොට ඔය අපි දෙගොල්ලක්නේ දැන්. අපි මොකද රග බෝලයක් කරන් ගහනවා. මම බෝලේ පාස් කරද්දී එහා පැත්තේ අල්ලන්න බලන් ඉන්න එපා. මම පාස් කරන එහා පැත්තේ අහක බලන් ඉන්නවා. හරිද? මම උඩ ගිහලා කියලා දෙනවා මේක අල්ලන්න කියලා කියලා දුන්නාද මේක අල්ලන්නේ. හරිද? අපි ෆුට්බෝල් කරනවා මම මේ පාස් කරන අනිත් එක දැනන් ඉන්න එපා බෝලේ අල්ලන්න. මම මේ ගහපම ඌ කකුල් දෙක මෙහෙම කරන් ඉන්නවා. හරිද? එතකොට මම කියන්නේ අර එහෙම එකක් තියෙනවා මේක අපි දෙන්නෙක්ගේ වැඩක් නෙවෙයි මම තනියම කරනවා නම් මට තනියෙන් කියලා ගාන හදලා ඉවර කරලා ඒ ගාන දිහා බලලා සතුටු වෙන්න පුළුවන් මේක අපි දෙගොල්ලක් කරද්දි හරි අමාරුයි නේද ඒ කතාව කරන් යන්න හරි දැන් බලමු ඉතින් ඔයා හිතලා වැඩක් නැහැ කියලා වැඩකුත් නැති බලන්න ඉතින් හරිද වෙනස් වෙන්න බලන්න ඔයා කරන දේවල් ටික ගෙදර ඉතින් ඔයාට දැන් ඒක මතක නැති ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා අනිවාර්යෙන් ගිය සතියේ උගන්නපු දේ ගෙදර කියලා බැලුවද බලලා ඇති සමහරට දැන් මතක නැද්ද ඒතර ඔයා සතිය මැද්දේ මොන හරි කරපු ගණන් කීයක් හරි හැදුවද සමන් වට අද දවසේ කිව්වා මෙච්චර කල් නොකරන අදිපස්සේ හරි කරන්නකො මොකද අර ගානේ මේ පාඩමත් ඉස්සර සාපේක්ෂතරණයේ පාඩමක් කියන එතනින් හරි කරන්න ගන්නකො තව සතියකින් දෙකකින් ත්‍රිකෝණමිති ඉවර වෙලා මේ මාසේ අග විතරේදී සංඛ්‍යානේ වගේ පාඩම පටන් ගන්න පන්ති එතනින් හරි කරන්න ගන්නකො හරිද එතකොට පන්ති උගන්නපු ගෙදර කියලා හදන්න කීයක් හරි දැන් ගොඩක් අය මතක හිටින්නෙත් නැහැනේ වැඩි සතිය මැද්දේ තේරෙන එක ඔයයිමයි දෙන්නගේම කම්බිනේෂන් එකක් තේරෙන එක ඒක පවත්වාගෙන යනකොට ඔයාට අදාළ වැඩ තේරුම් කිරීම ඔයාගේ මේ කියවන්නේ මාත් මේක ගානට බහැලා ගානට නැගලා ගාන කෑලි වල කරලා එහෙමනේ විස්තර කරන්නේ ඒ වඩ මොනවද තේරෙනවනේ නමුත් ඔයා ඒක පවත්වාගෙන යන්න එපා ඔයා ඊළඟට පන්ති තියෙන සිකුරාදා අනිවාර්යෙන් බදාදා වගේ විනාඩි 10ක් 15ක් කරන් ෂෝට් නෝට් එකක් හරි බලන්න නැත්නම් සමහර වෙලාවට අමතකයි හරිද බලමු